පාකිස්තාන් රජය ඒක තහවුරු කරලා තියෙනවා. ඉතින් ක්‍රීඩකයෝ එහෙම ලංකාවට ආපහු එන්නේ අපි ටූර්නමන්ට් එක කැන්සල් කරන එකක් නව රෙක්සෝනා ස්පෝර්ට්ස් ඩිෆෙන්ස් 72 hours order protection සමගින් පිරිමින් සඳහාමයි. අපි අද මහරගම ආසනය ඇතුලේ පොදු ක්‍රීඩාංගණයක් හදන්න අපි අද වැඩ පටන් ගන්නවා. ඔබ දන්නවා මෙතන මේ කැලයක් තියෙන්නේ. ඉතා වටිනා ඉඩමක් නගරයේ මැදේ තියෙන. අපේ ක්‍රීඩා අමාත්‍යාංශයේ අරමුණ තමයි අපේ රජයේ අරමුණ ඒකමයි දියුණු ක්‍රීඩා සංස්කෘතියක් ඇති කරන්න, මිනිස්සුන්ට නිදහසේ ක්‍රීඩා කරන්න, ව්‍යායාම කරන්න, ඇවිදින්න බිම් තියෙන්න ඕන. විශේෂයෙන්ම මේ නාගරික ප්‍රජාවට මේ අවස්ථාව අහිමි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේ ප්‍රජාවට ක්‍රීඩා කිරීමේ සංකල්පය යටතේ තමයි අපි මේ ක්‍රීඩාංගණය නිර්මාණය කරන්නේ. මේක පොදු ක්‍රීඩාංගණයක්, මහජන ක්‍රීඩාංගණයක්. මේකේ අපි ගස්වවලා ඇවිදින මන්තිරු හදලා ඕන වෙලාවක ඕන කෙනෙකුට ඇවිල්ලා මේකේ තමන්ට නිදහසේ ක්‍රීඩා කිරීමේ, ව්‍යායාම කිරීමේ අවස්ථාව තමයි අපි මේකෙන් හදන්නේ. ලෝකයේ දියුණු රටවල් වල මේ වගේ ක්‍රීඩාංගන, පොදු මහජන ක්‍රීඩාංගන තියෙනවා. මිනිස්සුන්ට ඇවිල්ලා හවසට නිදහසේ ක්‍රීඩා කරන්න, ව්‍යායාම කරන්න. ඉතින් අපි ඒක තමයි අද මේ ආරම්භ කරේ. මේ වගේම අපි ග්‍රවුන්ඩ් එකක් පෙරේදා අත්තිඩියේ කවුඩානේ ආරම්භ කරනවා. ඉතින් මේක අපි රට පුරාම මේ වගේ වැඩසටහන් කරගෙන යනවා. අපේ බලාපොරොත්තුව දියුණු ක්‍රීඩා සංස්කෘතියක් හදලා මේ සමාජයේ මිනිස්සුන්ට අර අපි බලාපොරොත්තු වෙච්ච ලස්සන ජීවිතය හදලා දෙන්න ඕන කරන වටපිටාව ආණ්ඩුව විදියට අපි හදලා දෙන එක තමයි අපේ වගකීම සහ අපි ඒ වෙනුවෙන් තමයි මේ වැඩ කටයුතු කරන්නේ. මේකේ අධීර කිහිපයක් තියෙනවා. පළවෙනි අධීරය අපි මේක ලෙවල් කරලා තනකොළ අල්ලලා ඒක හදනවා. ඒ වගේම මේකේ පැටිබැම්ම හදන්න තියෙනවා. ඒ වගේම මේකේ පැවිලියන් එකක් හදන්න තියෙනවා. ඒතර අධීර කිහිපයකින් තමයි මේක නිම කරන්න තියෙන්නේ. පළවෙනි අධීරය තමයි අපි මේක සුද්ධ කරලා ලෙවල් කරලා පස් පුරවලා තනකොළ අල්ලලා මිනිස්සුන්ට මුලින්ම මේක පරිහරණය කරන්න පුළුවන් මට්ටමට හදන එක. මේක පැවිලියන් එක හදනවා. ඒ වගේම පැටිබැම්ම හදනවා. ගස් හිටවන ඒවා තව ගොඩක් මේක ඇතුලේ තියෙනවා. උද්‍යානයක ස්වරූපය අරගත්තු ක්‍රීඩාංගනයක් විදිහට තමයි අපි මේක හදන්නේ. දැන් පාකිස්තානයේ කියලා තියෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන ඒ සම්බන්ධයෙන් ඔබතුමා ඔව් මෙහෙමයි ප්‍රශ්නයක් කියන්නේ ඔබ ඊයේ දකින්න ඇති කණ්ඩායම ලංකාවට ගෙනල්ලත් තිබ්බ සමහර මාධ්‍ය වලින්. නමුත් අපි එහෙම තත්වයක තිබුණේ නැහැ. අපි සාකච්ඡා කළා විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ සභාපතිතුමා ඒ වගේම ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මැදිහත් වෙලා සාකච්ඡා කළා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා කතා කරා, අපි කතා කරා. එරට ඉහළම ආරක්ෂාව අපේ කණ්ඩායමට ලබා දෙන්න ඒ රාජ්‍ය පොරොන්දු වෙලා තියෙනවා. ඒ වගේ සිදුවීම් අහඹු ලෙස වෙනවා කොහොමත් රටවල් වල බෝම්බ පුපුරනවා ඒ වගේ රටවල් වල. ඉතින් අපි අවදානමත් අරගෙන අපේ ක්‍රීඩකයන් ඒ ක්‍රීඩා කරන්න සුදුසු මට්ටමේ ඉන්නවා. ඒගොල්ලෝ එකඟ වෙලා ඒගොල්ලන්ට ඒ අවශ්‍ය සියලුම ආරක්ෂාව ඇතුව තමයි පාකිස්තාන රජය පොරොන්දු වුණා ක්‍රීඩාව නැවත කරන්න. ඉතින් මම හිතන්නේ එතන ගැටලුවක් නැහැ. පොඩි අවිනිශ්චිතභාවයක් තිබ්බේ ක්‍රීඩකීන්ට ආරක්ෂාව සම්බන්ධයෙන්. මොකද ඒක ඕන කෙනෙකුට එන්න පුළුවන් දෙයක්. නමුත් පාකිස්තාන රජය ඒක තහවුරු කරලා තියෙනවා. ඉතින් ක්‍රීඩකයෝ එහෙම ලංකාවට ආපහු එන්නේ අපි ටූර්නමන්ට් එක කැන්සල් කරන එකක් කොහෙවත් නැහැ. අපි ඒ විදිහට වැඩේ කරනවා. එමතුමා එතකොට ක්‍රීඩකයෝ ආවොත් තහනම් වෙනවද අවුරුද්දයකට ඒ වගේ කතාවක් කියා? ඔව් මෙහෙමයි අපි එහෙම නිශ්චිත අදහසක හිටියේ නැහැ. නමුත් අපිට අදහසක් තියෙනවා හැම ක්‍රීඩකයෙක්ම රටයි නියෝජනය කරන්නේ. එයාලට පෞද්ගලික ක්‍රීඩකයෙක් වගේම ජාතික වගකීමකුත් තියෙනවා. එතකොට අපි මේක අපිට ජාත්‍යන්තර ප්‍රශ්නයක් වෙනවා. මොකද අපි රටවල් අතර තියෙන සුහදතාවයේ ප්‍රශ්නයක් වෙනවා. එහෙම තීරණයක් ක්‍රීඩකයෝ ගත්තොත් මම හිතන්නේ අපේ ක්‍රීඩකයෝ එහෙම තීරණයක් ගනී කියලා. ඒගොල්ලෝ එහෙම ගන්න අදහසක් තිබෙන්නේ නැහැ. ඒගොල්ලන්ට පොඩි සාකච්ඡාවක් තිබ්බේ අපේ ආරක්ෂාව කොහොමද කියන එක ගැන විතරයි. ඉතින් ඒ රජයේ ආරක්ෂාව තහවුරු කරාට පස්සේ ඒ ගැටලුව විසඳුණා. නමුත් අපි ක්‍රීඩාවේදී අපි රජයේ පැත්තෙන් අපි විතා සැලකිලිමත් වෙනවා. ඒ ක්‍රීඩකයන්ගේ තමන්ගේ හිතුමනාපිට මේ රට වෙනුවෙන් මැදිහත් වීම අපි අනුමත කරන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. නමුත් එහෙම වෙන තැන් තියෙනවා මේ ක්‍රිකට් එකේ නෙමෙයි වෙන අවස්ථාවලක් තියෙනවා. සමහරට ජාත්‍යන්තර තරඟාවලියට සහභාගී වෙන්නේ නැතුව පෞද්ගලික තරඟාවලට සහභාගී වෙච්ච ක්‍රීඩකයෝ ඉන්නවා. අපි ඒව ගැන වෙනම අධ්‍යයනයක් කරනවා. මොකද අපේ ක්‍රීඩකයෙක් රටේ ක්‍රීඩකයෙක් වුණාම අනිවාර්යයෙන්ම රට ගැන හිතන්න ඕන. රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න ඕන. ඒක තමයි අපේ බලාපොරොත්තුව. එමුතුමා කියන්නේ මේ මාර්ගයෙන් තමයි මේක මේ උලුප්පලා තියෙන්නේ. මාධ්‍ය ඉති මාධ්‍ය විදිහත් ඒකමනේ නේ මාධ්‍යයට තොරතුරු ඕනනේ. අපි ඒක මාධ්‍ය වැරදීම කියන්නේ නැහැ. නමුත් අර ඊටාම නිවැරදි තොරතුරු වෙනුවට අතිශය වැරදි තොරතුරු
සංසරණය වෙන එක තමයි එච්චර හොඳ නැත්තේ. ඒක ක්‍රීඩකයන්ටත් රටටත් නේ අපිටත් හැමෝටම හොඳ නැහැ. ඒක විතරයි. නමුත් සමහර ෂූටි සිදුවීම් ඉතා විශාල සිදුවීම් විදියට වාර්තා වෙනවා. තව අතින් එකතු කරලා ඉතින් ඒව තමයි ගැටලු විදියට තියෙන්නේ.